හායි යාළුවනි, this is spicy මගේ YouTube channel එකට ඔයාලා ආදරෙන් පිළිගන්නවා. මට කොහොඹ ටිකක් හම්බුණා යාළුවනි. අපි බලමු මේකෙන් අබමාරුවක් හදාගන්න. මම දැන් මේ අප්ඩේට් ටික හොඳට සෝත ගන්නවා යාළුවනි. ඊට පස්සේ පොඩි කෑලි වලට කපා ගන්නවා. ඔයාලා ලේසි විදිහකට මේව කපා ගන්න. වාගත්තට පස්සේ යාළුවනි මේ විදිහට ටිකක් කලින් හොඳට සෝත ගන්න ඕනේ. දැන් මම මේ සෝතගත්ත කෑලි වලට දුම් ටිකක් දානවා. ඊට පස්සේ කහ ටිකක් දානවා. ගම්මිස් ටිකක් දාගන්නවා. බෙරෙම දුවා ටිකක් දාගන්නවා. ඔයාලා මේව කැමති ප්‍රමාණයෙන් දාගන්න. බිස්කුට් ටිකක් වගේ රසායන සරාන දාගන්න යාළුවනි. මම ඊට පස්සේ හොඳට මේ මිශ්‍රණය කවුදට කවලම් කරගන්නවා. ඒක චුටි වෙලාවක් සීසන් ඉන්න තියාගත්තා. මම මේක හොයාගන්නේ මෙටි වලට. මෙටි වලට මම ගොඩක් රසයි. පොතේ ගාලක් කැමති ප්‍රමාණයකින් දාගන්න. ඊට පස්සේ අබෑට් ටිකක් දාගත්තා මම. ඒක පොඩ්ඩක් පුපුරගෙන වගේ එනකොට පාලන සැලට හත්තුම හතරක් දාගන්න. ඊට පස්සේ කුරුටි ටිකක් දාගත්තා. තලාගත්ත කුරුටි ටිකක් දාගත්තා. ගොඩක් රසයි. මේ දේවල් ඔයාලා කැමති ප්‍රමාණය වලින් දාගන්න. සුදු චුට්ටක් වැඩිපුර දාගත්තා නම් ගොඩක් රසයි. රම්පි චුට්ටකුත් දාන්න. ඊට පස්සේ අමුඩිස් කරන් දෙක තුනක් දාගන්නවා. බීලුණු ටිකක් දාගන්නවා. කාර්පිච චුට්ටකුත් එකතු කරගත්තා. දැන් මේකට උඩුවල චුට්ටක් දානවා. ඊට පස්සේ කෑමි එකතු කරගත්තා. ඊට පස්සේ හොඳට මේක කවලම් කරගන්න ඕනේ. දැන් ඊට පස්සේ මේකට අර සීසන් කරගත්තාම කෑලි ටික එකතු කරගන්නවා. මේ අප කෑලි ටික වෙන තරමට වතුර චුට්ටක් දාගන්න ඕනේ. ඊට පස්සේ හොඳට පීනකින් වහලා විනාඩි 15ක් විතර මම උයලා ගත්තා. මේ විදිහට මම මේකට සීනි එකතු කරගන්නවා. මේ සීනි එක ඔයාලගේ කැමති රසායනික දාගන්න. පීන්ට වැඩි වුණා නම් ගොඩක් රසයි. එතකොට මේ වගේ තමයි පේන්න තියෙන්නේ. දැන් මේ විදිහට හොඳ පේවිකක් දිට මේක පේනවා. දැන් චුට්ටක් මේ දාගන්න ලුණු මදි නම් ලුණු චුට්ටක් දාගන්න. දැන් මම මේ අබමාළු වෙලා ඉවරයි. මේ විදිහට තමයි ඒක පේන්න තියෙන්නේ. මේ කරි එක ඇත්තටම මාරම සුවඳයි. හරිම රස පාටයි. ඉතින් ඔයාලත් මේක try කරලා බලන්න. තාමත් ඔයාලා මගේ YouTube channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න කියලා මතක් කරනවා. එහෙනම් දිනුම් වෙනම් සුබ දවසක් ඔයාලට.